අපි කතා කරමු දකුණු පළාත් වාර විභාගයට පැවතුණු ප්‍රශ්න කිහිපයක් සඳහා පිළිතුරු. රූප හතරක් දීලා තියෙනවා. ওই රූප හතරෙන් තමයි ප්‍රශ්න අහලා තියෙන්නේ. අපි බලමු පළවෙනි ප්‍රශ්නේ. මෙම ජීවීන් හඳුනාගෙන නම් කරන්න. එතකොට කැපිටල් A B C D දුන්නු රූප හතරම දරුවෙක්ට හුරු පුරුදු රූප හතරක්. කැපිටල් A දැක්කාම පක්ෂම කශිකා මේ කියන්නේ කවුරු වෙන්න ඕනද? කැපිටල් A කියන්නේ බැක්ටීරියාව. ඒ හිස් තැනට එන්න ඕනේ බැක්ටීරියා. බැක්ටීරියා. B කියන්නේ රූප සටහනේ දැක්කාම එයාවත් අපි අඳුරනවා. මේ තියෙන්නේ ක්ලැමිඩමොනාස් ඇල්ගී වර්ගයක් වෙච්ච ක්ලැමිඩමොනාස්. ඇල්ගී කිව්වත් කමක් නෑ. ක්ලැමිඩමොනාස්. කැපිටල් C ඒක සෛලික සැබෑ සෛල බිත්තියක් නැති සූනෂ්ටික සෛලයක් වෙන කවුද මේ? කැපිටල් Cට එන්න ඕනේ ඇමීබා. කැපිටල් D දැක්කහම මතක් වෙන්න ඕනේ දිලීරය. දිලීරය. එහෙම නැත්නම් ඊස්ට් කියලා ලිව්වත් කමක් නැහැ. දිලීරය ඊස්ට්. ඊළඟ ප්‍රශ්නේ අහනවා සෛලීය සංවිධානය අනුව A හා D සතු ලක්ෂණ දෙකක් බැගින් ලියන්න. අපේ දරුවෝ මේක උත්තර ලියද්දි වරද්දගත්ත ප්‍රධාන තැනක් තමයි මෙන්න මේ වචනය නොසලකා හරින එක. සෛලීය සංවිධානය අනුව A ගේ D ගේ ලක්ෂණ වෙනස් ලක්ෂණ නිකන් ලියලා හරියන්නේ නැහැ. එයාගේ අපි බලන්න ඕනේ සෛලීය සංවිධානය අනුව තියෙන වෙනස්කම් දෙකක්. එතකොට කැපිටල් A කියන්නේ බැක්ටීරියාව, D කියන්නේ දිලීරය. එතකොට බැක්ටීරියාවට හා දිලීරයටම ආවේනික වෙච්ච වෙනස්කම් දෙකක් ලියන්නත් සෛලීය සංවිධානය ගැන ලියන්නත් අවධානය යොමු කරන්න ඕනේ. ඔතනදී බැක්ටීරියාව කියන්නේ ප්‍රාග්නෂ්ටිකයෙක්, දිලීරය කියන්නේ සූනෂ්ටිකයෙක්. පොදුවේ ප්‍රාග්නෂ්ටික සූනෂ්ටික වෙනස්කම් ලියන්න බෑ. ඔතනදී හරියටම බැක්ටීරියාවට දිලීරයට අදාළ කරගෙනයි වෙනස්කම් ලියන්න ඕන. සෛලීය වෙනස්කම්. මොනවද සෛලීය වෙනස්කම්? සෛලයෙන් ඕන ලියන්න පුළුවන්. සෛලීය සංවිධානයෙන්ම ප්‍රධාන වශයෙන් ලියන්න පුළුවන්. ඒට ප්‍රාග්නෂ්ටික සෛලීය සංවිධානයකි. එතකොට ඒකේ ප්‍රතිවිරුද්ධ කරුණ වෙච්ච කෙනයි මෙතන ලියවෙන්න ඕනේ. එතන ලියවෙන්න ඕනේ සූනෂ්ටික සෛලීය සංවිධානයකි. තව ලියන්න පුළුවන් පටල වලින් වට වූ සංවිධානය වූ න්‍යෂ්ටියක් නොමැත. මෙතන ලියන්න පුළුවන් පටල දෙකකින් වට වූ සංවිධානය වූ න්‍යෂ්ටියක් ඇත. තව ලියන්න පුළුවන් සෛල බිත්තිය පෙප්ටිඩොග්ලයිකෑන් වලින් සෑදී ඇත. මෙතන ලියන්න පුළුවන් ඒකේ ප්‍රතිවිරුද්ධ කරුණු විදිහට සෛල බිත්තිය දිලීරේ මොන වලින්ද හැදලා තියෙන්නේ? සෛල බිත්තිය කයිටීන් වලින් සෑදී ඇත. ඒ විදිහට බැක්ටීරියාවටයි දිලීරයටයි අදාළව සෛලීය සංවිධානයටත් අදාළ වෙන වෙනස්කම් තමයි ලියවෙන්න ඕන. ප්‍රමාණයෙන් කුඩායි ප්‍රමාණයෙන් විශාලයි කියන එකත් හරි. ඊළඟට B ගේ C ගේ පෝෂණ ආකාර සඳහන් කරන්න කියලායි කියන්නේ. එතකොට B කියන්නේ ඇල්ගීනේ. එහෙම නැත්නම් ක්ලැමිඩමොනාස්නේ. ඇල්ගී කිව්වහම එයා හරිතලව පවතිනවා. එයාගේ එහෙනම් එන්න ඕනේ ප්‍රභා ස්වම්පෝෂී. ප්‍රභා ස්වම්පෝෂී. මෙතනට එන්න ඕනේ ප්‍රභා ස්වම්පෝෂී. C කියන්නේ ඇමීබානේ. ඇමීබාට එන්න ඕනේ රසායන විෂම පෝෂී. රසායන විෂම පෝෂී. ඊළඟට අපෙන් අහනවා ඒගේ වෛරස රූප සටහනක් මෙතන නැහැ. කැපිටල් A කියන්නේ බැක්ටීරියාව. බැක්ටීරියාවගේ වෛරස අතරයි ප්‍රධාන වෙනස්කම් දෙකක් සඳහන් කරන්න. එතනදී
විශේෂ මුකුත් කතා කරලා නැහැ. වෙනස්කම් දෙකක්. අපිට ලියන්න පුළුවන් බැක්ටීරියා කියන එක්කෙනා ජීවී සෛලයක් විදියට අඳුන ගන්නවා. හැබැයි වෛරස කියන එක්කෙනා ජීවී අජීවී ලක්ෂණ වර්ග දෙකම දරනවා. බැක්ටීරියාවට සෛලීය ව්‍යුහයක් පවතිනවා. හැබැයි වෛරසයට සෛලීය ව්‍යුහයක්. ඒ කියන්නේ මෙයා ප්‍රාග්නෂ්ටිකද සූනෂ්ටිකද එහෙම සෛල සංවිධානයක් මෙයාට නැහැ. සෛලීය සංවිධානයක් නොදරයි කියලා වෛරස වලට ලියන්න පුළුවන්. සෛලීය සංවිධානය ප්‍රාග්නෂ්ටික වේ. ඊළඟට තවදුරටත් ඕනනම් ලියන්න පුළුවන් DNA හා RNA පවතී. මෙතන දරුවෝ එන්නේ හා කියන එක්කෙනා. දෙකම තියෙනවා. මෙතන තියෙන්නේ වෛරසවල එක්ක DNA එක්ක RNA. එතන ලියවෙන්න ඕනේ DNA හෝ RNA පවතී. ඒක ප්‍රධාන වෙනස්කම. අපි යමු ඊළඟ කතාවට. ඊළඟ එකේ කියනවා පහත 1 හා 2 යන ප්‍රශ්න සඳහා සප්ත සෛලයක කොටසක් රූපේ තියෙනවලු. අන්නේ රූපේ පදනම් කරගනිමින් ලක්ෂණ කියන්නලු. මෙතන රූපේ කොටස් නම් කරන්නයි තියෙන්නේ. රූප සටහනේ අපැහැදිලිකමක් තියෙනවා නම් ඒ අපැහැදිලිකම් වලටත් උත්තර ලියුණාට ගැටලුවක් වෙන්නේ නැහැ. මෙතන අරමුණ නම් වෙලා තියෙන්නේ කැපිටල් E කියන්ලා අරන් තියෙන්නේ න්‍යෂ්ටිය. උතනදී න්‍යෂ්ටියේ න්‍යෂ්ටිකාව ඒව මුකුත් විශේෂණයක් විය යුතු නැහැ. න්‍යෂ්ටිය කියලා ලියුණා නම් ඇති. න්‍යෂ්ටිය. F කියන එක්කෙනාව රූප සටහනේ දැක්කහම ඩොට් රහිත බවක් තමයි රූපයේ පේන්නේ. ඒ නිසා සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා කියන වචනේ Fට ලියුණාට කමක් නැහැ. සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා. පැහැදිලිවම G තියෙන්නේ ඩොට් එකකට කියලා රූපයේ පේනවා නම් G වෙන්න ඕනේ රයිබෝසෝම. එහෙම නැත්තම් රළු අන්තප්ලාස්මීය ජාලිකා. එහෙම නැත්තම් ඩොට් තියෙන අන්තප්ලාස්මීය ජාලිකාවටයි මේ ඉර ගහලා තියෙන්නේ කියලා පේනවා නම් එතන රළු අන්තප්ලාස්මීය ජාලිකා කියන වචනේ ලියන්න. හරියටම ඩොට් එකට පේනවා නම් රයිබෝසෝම කියලා ලියන්න. H කියන්නේ ගොල්ගි දේහ. ගොල්ගි දේහ. අර ලියපු උත්තරවලට අදාළව G හා H වල ප්‍රධාන කෘත්‍ය සඳහන් කරන්න. අපි Gට ලිව්වේ රයිබෝසෝම නම් G වල කාර්ය වෙන්න ඕන. රයිබෝසෝම වල කාර්ය වෙන්න ඕනේ මොකක්ද? රයිබෝසෝම වල කාර්ය වෙන්න ඕනේ ප්‍රෝටීන සංශ්ලේෂණය කිරීම. ජීවලට ලියවුනේ රළු අන්තප්ලාස්මීය ජාලිකා කියලා නම් එතනදී ජීවල කාර්යයට ලියවෙන්න ඕන ප්‍රෝටීන පරිවහනය කිරීම. ඒක රූප සටහන පේන විදියට අනුව තමයි මම කතා කරන්නේ. රූපේ පොඩි අපැහැදිලිකමක් තියෙන නිසා. H වල නම් කිසි අපැහැදිලිකමක් නැහැනේ. H කියන්නේ කෙලින්ම ගොල්ගි දේහ. ගොල්ගි දේහ විදියට ලියවුණා නම් ලියවෙන්න ඕනේ එහෙම ගොල්ගි දේහ. එතකොට ගොල්ගි දේහවල කාර්යයන් 3ක් ගැන කතා කරනවා. ග්ලයිකෝප්‍රෝටීන නිපදවනවා, ග්ලයිකොලිපිඩ නිපදවනවා, ලයිසෝසෝම නිපදවනවා. 3 දෙනෙක්. ග්ලයිකොලිපිඩ, ග්ලයිකෝප්‍රෝටීන, ලයිසෝසෝම. නිකම්ම 3 දෙනා ලියන්න එපා. ග්ලයිකොලිපිඩ නිපදවයි, ග්ලයිකෝප්‍රෝටීන නිපදවයි, එහෙමත් නැත්නම් ලයිසෝසෝම නිපදවයි. C කොටස. සූනෂ්ටික සෛලයක් තුළ ප්‍රධාන කාබනික සංයෝග වර්ග 4 මොනවාද? සූනෂ්ටික සෛලය ඇතුලේ තියෙන
කාබනික සංයෝග 4. මෙතනදී අහන්නේ දරුවෝ කාබනික සංයෝග. ප්‍රධාන කාබනික සංයෝග වර්ග 4ක් තියෙනවා. ඒක වෙනස් වෙන්නේ 4 අනුපිළිවෙලක් තියෙන්න ඕනේ. 4 දෙනාවයි ලියවෙන්න ඕන. කවුද තියෙන 4? කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ, න්‍යෂ්ටික අම්ල. කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, ලිපිඩ, න්‍යෂ්ටික අම්ල. ඒ උත්තර වෙනස් විය නොහැක. ওই විදිහටම තියෙනවා. අනුපිළිවෙල වෙනස් වුණාට කමක් නැහැ. කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, ලිපිඩ, න්‍යෂ්ටික අම්ල. මේ 4 දෙනා තමයි කාබනික සංයෝග විදිහට සෛලය තුල තියෙන්නේ. සූනෂ්ටික සෛලයක් තුල තියෙන්නේ. ඊළඟට පහත දක්වා ඇති පහත දැක්වෙන ඒවායේ ප්‍රධාන බහු අවයවික සංයෝගය. ප්‍රශ්නවල දීලා තියෙන වචන ගැන සැලකිලිමත් වෙන්න බහු අවයවික සංයෝගය ගැනයි අහන්නේ. ශාක සෛල බිත්තියක තියෙන වැඩිපුරම තියෙන බහු අවයවිකය වෙන්නේ මොනවද? සෙලියුලෝස්. සෙලියුලෝස්. ශාක සෛලයේ තියෙන්නේ සෙලියුලෝස්. බැක්ටීරියා සෛල බිත්තියේ තියෙන අපි කලිනුත් කතා කරා බැක්ටීරියා සෛල බිත්තියේ තියෙන්නේ පෙප්ටිඩොග්ලයිකෑන්. මෙතනට එන්න ඕනේ පෙප්ටිඩොග්ලයිකෑන්, මෙතනට එන්න ඕනේ සෙලියුලෝස්. සජීවී සෛල තුල සාමාන්‍යයෙන් ඇති සසන උපස්තරය කුමක්ද? උපස්තරය අහන්නේ. මේකේ ලියලපු වචනෙත් එක්ක ළමයි වචනේ වරද්දගෙන තිබුණා. උපස්තරය ගැන අහන්නේ. සසනය ආකාරයවත් සසනය වෙන්න ගන්න වායුවවත් නෙමෙයි. සසන උපස්තරය සසනය සඳහා දායක වෙන කෙනා. එතනදී දායක වෙන කෙනා තමයි ග්ලූකෝස්. දෙවෙනි ප්‍රශ්නේ අහන්නේ කාබන් චක්‍රය ආශ්‍රිතව. කාබන් කියන මූලද්‍රව්‍ය පහත දීලා තියෙන ගෝල ඇතුලේ තියෙන්නේ මොන ආකාරයෙන්ද කියලායි අහන්නේ. පළවෙනි ප්‍රශ්නේ අහනවා ජල ගෝලය තුල කාබන් එහෙම නැත්නම් C අකුර කොහොමද තියෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් කියන වායුව ජලය ඇතුලේ දිය වුණාම හැදෙනවා කාබොනික් අම්ලය. ඒ කාබොනික් අම්ලය තවදුරටත් ජලය එක්ක වෙනස් වෙන්න පුළුවන්. බයිකාබනේට් අයන හෝ කාබනේට් අයන බවට වෙනස් වෙන්න පුළුවන්. කාබනේට් අයන හෝ බයිකාබනේට් අයන බවට වෙනස් වෙන්න පුළුවන්. එතකොට ජලය ගෝලය තුල C අකුර පවතින ආකාරවලට කාබනේට එහෙම නැත්නම් බයිකාබනේට කියන උත්තරේ ලියවෙන්න ඕන. කාබනේට එහෙම නැත්නම් බයිකාබනේට. ශිලා ගෝලය ඇතුලේ. ශිලා ගෝලය ඇතුලේ කියන්නේ මේ අපේ පොළව ඇතුලේ. පොළව ඇතුලේ කාබන් අකුර තියෙන්නේ කොහොමද? කාබන් තියෙන්නේ කොහොමද? පොළව ඇතුලේ කාබන් දියමන්ති විදියට, ගල් අඟුරු විදියට, මිනිරං විදියට තියෙන්න පුළුවන්. දියමන්ති, ගල් අඟුරු, මිනිරං. ඔය කියන උත්තරයක් ලියන්න පුළුවන්. ජෛව ගෝලය කියන්නේ මේ ජීවී දේහය. ජීවී දේහ තුල C අකුර කාබන් අකුර තියෙන්නේ කොහොමද? කාබන් කාබෝහයිඩ්‍රේට් ඇතුලේ තියෙන ප්‍රෝටීන නේ. එහෙම නැත්නම් නියුක්ලික් අම්ලය අපේ DNA RNA. එතකොට ලියන්න පුළුවන් කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන. ඔය උත්තර ඕන එකක් ලියන්න පුළුවන් ජීව දේහ තුල කාබන් තියෙනවා විදිහට. දෙවනි කොටසේ අහන්නේ කාබන් චක්‍රයේ ගෝල අතර හුවමාරු වන රසායනික ක්‍රියාවලි දීලා තියෙනවා. මේ රසායනික ක්‍රියාවලි හඳුන්වන නම් ටික ලියන්නලු. පොඩ්ඩක් හොඳට බලන්න. වායු ගෝලයේ සිට ජෛව ගෝලයට කොහොමද කාබන් හුවමාරු වෙන්නේ? වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් තියෙනවා CO2 විදියට. ඒක හොඳටම ප්‍රසිද්ධිය අපි දන්න දෙයක්නේ. තව ආකාර තියෙනවා. හැබැයි අපි ප්‍රසිද්ධියටම හොඳටම දන්නවනේ කාබන් ඩයොක්සයිඩ් විදියට තියෙනවා කියලා. එතකොට වායු ගෝලයේ ඉන්න කාබන් ඩයොක්සයිඩ් ජීවී දේහ ඇතුළට එන ක්‍රමය මොකක්ද? කාබන් ඩයොක්සයිඩ් කොහොමද ජීවී දේහ ඇතුළට එන්නේ? ශාක මගින් උරා ගන්නවා. ඒ ශාක මගින් කාබන් ඩයොක්සයිඩ් උරා ගැනීමේ ක්‍රියාවලියට කියන නම මොකක්ද? නම තමයි මොකද්ද? ප්‍රභා සංශ්ලේෂණය. එහෙනම් දරුවෝ මෙන්න මෙතන උත්තරයට එන්න ඕන. ප්‍රභා සංශ්ලේෂණය
දැන් ওই විදිහටම කල්පනා කරන්න. ශිලා ගෝලය ඇතුලේ වායු ගෝලයට කාබන් ඩයොක්සයිඩ් යන්නේ කොහොමද? හරි. ගල් අඟුරු තියෙනවනේ පොළොව ඇතුලේ. ගල් අඟුරු දහනය කරලා අපි කාබන් ඩයොක්සයිඩ් නිෂ්පාදනය වෙනවා. දහණයෙන් අපි ශක්තිය ලබා ගනිද්දි, තාප ශක්තිය ලබා ගනිද්දි කාබන් ඩයොක්සයිඩ් වායු ගෝලයට නිදහස් වෙනවා. එහෙනම් ශිලා ගෝලයේ තිබුණු කාබන්, ගල් අඟුරු තත්ත්වයේ තිබුණු කාබන් දහනය මගින් කාබන් ඩයොක්සයිඩ් බවට පත් වෙලා වායු ගෝලයට යනවා. එහෙනම් දෙවැනි උදාහරණයේ ඉන්න ඕන දහනය. වායු ගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ජල ගෝලයට කොහොමද යන්නේ? ජල ගෝලයට කොහොමද යන්නේ? අර මුලින්ම කිව්වා වගේ වායු ගෝලයේ ඉන්න කාබන් ඩයොක්සයිඩ් ජල පෘෂ්ඨවල ගෑවෙනකොට ඒව ජල පෘෂ්ඨවල දිය වෙනවා. ජලයේ දිය වෙනවා. එහෙනම් මෙතනට එන්න ඕනේ ද්‍රවණය, එහෙම නැත්නම් ද්‍රාවණය වීම, දිය වීම. හරි නේද? ඊළඟ ප්‍රශ්නය අහන්නේ දරුවෝ කාබන් චක්‍රයට මානව ක්‍රියාවලි වලින් සිදුවන බලපෑමක් සඳහන් කරන්න. කාබන් චක්‍රය ස්වභාවිකව පවතින චක්‍රයක්. එතකොට ඒ චක්‍රයේ ශාක පවතින්න ඕන, කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතයක් හරියට පවතින්න ඕන. ඒ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය වැඩි අඩු නොවි නිවැරදිව සමතුලිතව පවතින්න ඕන. එතකොට මිනිස්සු මැදිහත් වෙලා මේ කොහොමද කාබන් චක්‍රයේ තියෙන වායු ගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය වැඩි කරන්නේ? අඩු කරන්නේ නැහැ. අපි වැඩි කරන්නේ කොහොමද? අපි ශාක කපනවා. ඒ කියන්නේ වනාන්තර එලි කරනවා. වනාන්තර එලි කරද්දී කාබන් ඩයොක්සයිඩ් උරා ගන්න ඉන්න ප්‍රභා සංශ්ලේෂණය මගින් කාබන් ඩයොක්සයිඩ් ටික ගස් ටික ගන්නවනේ. අන්න ඒ කාබන් ඩයොක්සයිඩ් උරා ගන්න ඉන්න ගස් ටික තමයි අපි කපලා දාන්නේ. එතකොට ඒ ගස් නැති වුනහම කාබන් ඩයොක්සයිඩ් උරා ගන්න මේ ලෝකේ ගස් මදි වෙනවා, අඩු වෙනවා. එතකොට වායු ගෝලය තුල කාබන් ඩයොක්සයිඩ් තියෙන ප්‍රතිශතය වැඩි වෙනවා. අන්න මිනිස්සු කරන එක ක්‍රියාකාරකම. මොකද කරන බලපෑම? වනාන්තර එලිපෙහෙලි කිරීම. එහෙම කරන තවත් දුරටත් දැන් වනාන්තර කපනකොට කාබන් ඩයොක්සයිඩ් උරා ගන්න කටේනේ අඩු වෙන්නේ. ඊට අමතරව අපි පොසිල ඉන්ධන ඉතා වේගයෙන් දහනය කරනවා. අපේ නොයෙකුත් කර්මාන්ත ශාලාවලදී පොසිල ඉන්ධන වාහන වලින් පොසිල ඉන්ධන දහනය කරනවා. එතකොට පොසිල ඉන්ධන දහනයෙන් නිකුත් වෙන නිදහස් වෙන කෙනෙක් තමයි කාබන් ඩයොක්සයිඩ්. එතකොට අපි ඉතා ඉක්මනින් පොසිල ඉන්ධන දහනය කරනකොට කාබන් ඩයොක්සයිඩ් වායු ගෝලයට පිටවන ශීඝ්‍රතාවය වැඩි වෙනවා. පොසිල ඉන්ධන දහනයෙන් කාබන් ඩයොක්සයිඩ් පිටවන ශීඝ්‍රතාවය වැඩි වෙනවා. වායු ගෝලයට නිදහස් වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය එන්නම වේගයෙන් වැඩි වෙනවා. හැබැයි ගස් අඩුයි ඒ කාබන් ඩයොක්සයිඩ් උරා ගන්න. එතකොට වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් තියෙන ප්‍රමාණය ඉබේටම වැඩි වෙනවා. එහෙනම් ඒ ක්‍රියාකාරකම් දෙකම කරන්නේ මිනිස්සු වෙච්ච අපි. මොකද කරේ? ගස් ටික කැපුවා. එතකොට තියෙන කාබන් ඩයොක්සයිඩ් උරා ගන්න අය අඩු වෙනවා. අපි ඒ මදිවටම තව මොකද කරන්නේ? පොසිල ඉන්ධන දහනය කරලා ඉක්මනට කාබන් ඩයොක්සයිඩ් නිෂ්පාදනය කරනවා. එතකොට නිෂ්පද වෙන කාබන් ඩයොක්සයිඩ් මේ වායු ගෝලයේ නිතරම රඳා පවතිනවා. උරා ගන්න කෙනෙක් නෑ කාබන් ඩයොක්සයිඩ් නිතරම නිෂ්පාදනය වෙන එකයි වෙන්නේ. එහෙනම් මොනවද මිනිස්සු කරන වැඩ? වනාන්තර එලිපෙහෙලි කිරීම, පොසිල ඉන්ධන දහනයෙන් කාබන් ඩයොක්සයිඩ් වායුව නිදහස් කිරීම. ඊළඟ ප්‍රශ්නය අහන්නේ එහෙම මානව බලපෑමක් ඇති වුනහම පාරිසරික ගැටලුව මොකක්ද? දැන් මෙහෙම කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙන්න දැන් ඔය කියපු ක්‍රියාකාරකම් දෙකෙන්ම වෙන්නේ වායු ගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය වැඩි වෙන එකනේ දරුවෝ. හරි නේද? ගස් නැහැ උරා ගන්න කාබන් ඩයොක්සයිඩ් ඉතිරි වෙනවා. පොසිල ඉන්ධන දහනේ කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙනවා. දැන් වායු ගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය වැඩි වෙලා. ඔහොම වැඩි වෙද්දි මොකද වෙන්නේ? වායු ගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය වැඩි වෙද්දී වායු ගෝලීය උෂ්ණත්වය ඉහළ යනවා. වායු ගෝලීය උෂ්ණත්වය ඉහළ යනවා. ඒක තමයි පාරිසරික ගැටලුව. එම පාරිසරික ගැටලුව මගින් ඇතිවන අර්බුදකාරී තත්ත්ව දෙකක් සඳහන් කරන්න. වායු ගෝලීය උෂ්ණත්වය ඉහළ ගියොත් මොනවද වෙන ප්‍රශ්න? ග්ලැසියර් දිය වෙන්න පටන් ගන්නවා. හිමකඳු අයිස් තට්ටු දිය වෙන්න පටන් ගන්නවා. එහෙනම් ලියන්න පුළුවන් ග්ලැසියර් දිය වීම. එහෙම අයිස් කඳු දිය වුණාම මොකද වෙන්නේ? අයිස් කඳු දිය වුණාම මුහුදු මට්ටම්
ඉහළ යන්න පුළුවන්. මුහුදු මට්ටම් ඉහළ යන්න පුළුවන්. තව ඒ විදියට එතකොට සුදුසු පරිසර උෂ්ණත්වයක් අහිමි වෙනවා. හරි. ඒ විදියට හිතලා ලියන්න පුළුවන් පරිසර උෂ්ණත්වය ඉහළ ගියාම මොනවද ඇතිවන පාරිසරික අර්බුද කියලා. හරි නේද? අපි යමු ජෛවීය වියෝජනයට. ජෛවීය වියෝජනය කියන්නේ මෙතනදී ජෛවීය. එතකොට දරුවෝ අහලා තියෙන්නේ ජෛවීය වියෝජනය කියන වචනේ නම් ඔයා වියෝජනයේ වචනේම දාලා අර්ථ දැක්වීම දාන එක වැරදි. ඒක පැහැදිලි වෙන විදියටයි ලියවෙන්න ඕනේ. ජීවීන් සුද්ධ ජීවීන් යොදාගෙන සිදු කරන වියෝජනය. ඔන්න ඔය වගේ උත්තර ලියන්න බෑ. හරි. ඒ ප්‍රශ්නෙත් තියෙන වියෝජනය කියන වචනේ ඔයාගේ උත්තරෙත් තියෙන වියෝජනය කියන වචනේ. එහෙම ලියවෙන්න බෑ. ඒක පැහැදිලි වෙන්න ඕනේ. මෙතන ජෛවීය කියන එකේ තේරුම ජීවීන් කියන එක. සුද්ධ ජීවීන්ම වෙන්න ඕන නැහැ. හරි. බහුලව අපි කතා කරන්නේ සුද්ධ ජීවීන්. සුද්ධ ජීවීන්. එහෙම නැත්නම් ජීවීන් යොදා ගනිමින් සිදු කරනු ලබන. එහෙම නැත්නම් ජීවීන් විසින් සිදු කරනු ලබන සංකීර්ණ සංයෝග. ලොකු සංයෝග. හරි. සංකීර්ණ සංයෝග. සරල මූලික සංයෝග බවට සංකීර්ණ සංයෝග සරල මූලික තනුම් ඒකක බවට බිඳ හෙලීමට අපි කියනවා ජෛවීය වියෝජනය කියලා. වියෝජනය කියන්නේ මොකක්ද එහෙනම්? වියෝජනය කියන්නේ ලොකු සංකීර්ණ සංයෝගයක් කුඩා ඒකේ තනුම් ඒකකයක් බවට පත් කිරීම. සංකීර්ණ සංයෝගයක් එහි මූලික කොටස් බවට බිඳ හෙලීම. එතකොට ජෛවීය වචනය ආපු එකේ තේරුම මොකද්ද? මේ වැඩේ කරලා දෙන්නේ ජීවීන්. එහෙනම් දෙකම එකතු කරලා කියන්නේ ජීවීන් විසින් සංකීර්ණ සංයෝගයක් එහි මූලික කොටස් බවට බිඳ හෙලීමට අපි කියනවා ජෛවීය වියෝජනය කියලා. ජීවීන් විසින් ඕන සුද්ධ ජීවීන් විසින් කියලා වරහන් ඇතුලේ ලියන්න. ජීවීන් වරහන් ඇතුලේ සුද්ධ ජීවීන් විසින් සංකීර්ණ සංයෝගයක් සරල මූලික කොටස් බවට බිඳ හෙලීමට කියනවා ජෛවීය වියෝජනය කියලා. ජෛවීය වියෝජනය සඳහා උපකාරී වෙන සුද්ධ ජීවී කාණ්ඩ දෙකක්. කවුද? බැක්ටීරියා හා දිලීර. ඒකයි අපිට අර හොඳටම හුරු පුරුදු ඒ දෙන්න ගැනම කතා කරන්න. බැක්ටීරියයි දිලීරයි තමයි ඔය ජෛව වියෝජනේ වැඩිපුර දායක වෙන දෙන්න. පාංශු සමාහාරය ඇතිවීම පසේ ගුණාත්මක බව ඉහළ යාමට බලපාන්නේ කෙසේද? පාංශු සමාහාරය කරලා දෙන්නේ සුද්ධ ජීවීන්. සුද්ධ ජීවීන් මොකද කරන්නේ? පස් අංශු අතර තියෙන ඉඩකඩ වැඩි කරලා දෙනවා. අර පස් අංශු එකට තද වෙලා ගල් කුට්ටියක් වගේ තියෙන විදියට හදන්නේ. පස් අංශු අතර හිස්තැන් හදනවා. අන්න එහෙම හිස්තැන් හදුවාම එයාට පස් අංශු අතරේ වාතයට ජලයට ගමන් කිරීමේ හැකියාව වෙනවා. එතකොට අපි දාන පොහොරක් කැටායනනේ අපි දාන්නේ පොහොර වර්ග. අපි දානවනේ යූරියා, ඇමෝනියම් අයන ඒවා. එතකොට පස් අංශු අතරින් ගලාගෙන ඒ කැටායන වලට ගමන් කරන්න පුළුවන්. අන්න එතකොට ඒවා වතුර දිය වෙලා වතුරෙම දිය වෙච්ච පොහොර වලට පුළුවන් මුල් හරහා ශාකයට උරා ගන්න. එහෙනම් මොකද්ද මේ කියන එකෙන් වෙන්නේ? පාංශු සමහාරයේදී වෙන එක වැඩක් තමයි පස් අංශු අතර අවකාශ ප්‍රමාණය වැඩි වෙනවා. පස් අංශු අතර අවකාශ ප්‍රමාණය හිස්තැන් වැඩි වෙනවා. එම හිස්තැන් තුලින් වාතය හා ජලය ගමන් කිරීමට අවස්ථාව සැලසී එම පස් අංශු අතරින් වාතයටයි ජලයටයි ගමන් කිරීමේ හැකියාව සැලසී පෝෂක කොටස් වරහන් ඇතුලේ කැට අයන පෝෂක කොටස් හුවමාරු වීමේ හැකියාව වැඩි වේ.
ඊළඟ ප්‍රශ්නෙට අහන්නේ කාබනික පොහොර කෘෂි කර්මාන්තයට තිරසාර ප්‍රවේශයක්. එතන දරුවෝ වචනේ තියෙනවා තිරසාර ප්‍රවේශයක්. තිරසාර ප්‍රවේශයක් වන්නේ කෙසේදයි කෙටියෙන් පැහැදිලි කරන්න. කාබනික පොහොර කියන එක්කෙනා තිරසාර. තිරසාර කියන එකකින් අදහස් වෙන්නේ දරුවෝ අදට විතරක් ප්‍රයෝජනයක් වෙලා ඊළඟ දවස වෙනකොට තව අවුරුදු 5කින් 6කින් වෙනකොට ඒක ඒ දේ පාවිච්චි කරපු නිසා රටට හානියක් වෙන්න බෑ. තිරසාරයි. හැමදාටම මේක ප්‍රයෝජනයක් වෙන්න ඕනේ. කරදරයක් වෙන්න බෑ. කාටවත් හානියක් වෙන්න බෑ. ඇත්තනේ. කාබනික පොහොරක් කියන එක්කෙනාගෙන් වෙන්නේ කාබනික පොහොර පරිසර හිතකාමීනේ. කාබනික පොහොර නිෂ්පාදනය කරන්නේ පරිසර හිතකාමී ද්‍රව්‍ය යොදාගෙන. අන්න ඒත් එක්කම මේවා පුනර්ජනනීය ද්‍රව්‍ය මත පදනම් වෙනවා. මොකද මං කිව්ව කරුණු දෙක. කාබනික පොහොර නිෂ්පාදනය කරන්නේ පුනර්ජනනීය පරිසර හිතකාමී ද්‍රව්‍ය පදනම් කරගෙන. අන්න ඒක නිසා තමයි දරුවෝ මේ කියන කාබනික පොහොර තිරසාර ද්‍රව්‍යයක් වෙන්නේ. තිරසාර ප්‍රවේශයකට දෙයක් වෙන්නේ. හරි. එහෙනම් තිරසාර ප්‍රවේශයක් වෙන්න එක හේතුවක් පුනර්ජනනීය ද්‍රව්‍යයක්. ඒක පරිසර හිතකාමී ද්‍රව්‍යයක්. ඒත් එක්කම මේකට ලොකු මිලක් යන්නේ නැහැ. අපිට පුළුවන් අපේ ගෙදර ඉවතලන දි รา පත් වෙන ද්‍රව්‍ය වලින් කාර්මික පොහොර හදාගන්න, කාබනික පොහොර හදාගන්න. අන්න එතකොට අපි කියනවා ගෘහස්ත කර්මාන්තයක් විදියටත් මේක දියුණු කරගෙන පවත්වාගෙන යෑමේ හැකියාව තියෙනවා. අද පටන් අරන් හෙට ඉවර වෙන්නේ නැහැ. හරි. අන්න ඒ කියන කරුණු ටික ලියුණා නම් මෙතනදී හරි. තිරසාර වචනින් ප්‍රශ්නයක් අහුවොත් පරිසර හිතකාමීද පුනර්ජනනීයද මේක අද පටන් අරගෙන හෙට ඉවර කරන්න වෙන දෙයක් නෙමෙයි නේද කියන එක ටිකක් බලලා විග්‍රහ කරන උත්තරය ලියුණා නම් හරි. විග්‍රහ කරනවා කොහොම මහා ලොකු ඡේද ලියවෙන්න ඕනේ. හරි. ලියවෙන්න ඕනේ කාබනික පොහොර පුනර්ජනනීය අමුද්‍රව්‍ය මත පදනම් වේ. පරිසර හිතකාමී ද්‍රව්‍ය මත පදනම් වේ. ගෘහස්ත කර්මාන්තයක් ලෙස සංවර්ධනය කරමින් පවත්වාගෙන යා හැක. එහෙම ලියුණා නම් මෙතනදී ඇති. අපි ඊළඟ ප්‍රශ්න ගැනත් කතා කරමු.